ඔය බයින්න බලන්න. බයින්. බලන්න බයින්. මේ කවුද මේ? බයින් කිව්වම බයින් ටක් ගාලා. මේ පන්සලේ දේශපාලන රැස්වීම කරන්න බෑනේ. මන්ත්‍රීතුමා. මෙයා වරම් බයින් කරනවා කියලා දෙන්නේ. හරි පොඩ්ඩක් සරා පොඩ්ඩක් ඉන්න මේ නායකතුමා පොඩ්ඩක් ඉන්න මම මේ ප්‍රශ්න ටක් ගාලා ඉස්සරදලා අනේ සරා මේ ආන්නකෝ මම කියන එක පොඩ්ඩක් අහනවා පොඩ්ඩක් මේ මන්ත්‍රීතුමා මේ ගමේ පන්සලේ දේශපාලන රැස්වීම කරන්න තියාගන්න එපා. හරිද? මේ ගමේ පන්සලේ ඉන්න ඔබේ හාමුදුරුවෝ නෙමෙයි බුදුහාමුදුරුවෝ. උඹලා කොහොම එකතුලා මේ දේශපාලන මගුලක් කරන්න මේකෙන් බුදුහාමුදුරුවෝ බැන්නුවා. එපා රතන ഘോഷාව තවත් වැඩි වුණා. මොකද දන්නේ? පොඩ්ඩක් ගිහින් බලන්න දාලා හැමියයි. අර දහම් පාසල් ළමයි ඩෙස්ක් ටිකක් කරනවත් දන්නේ නැහැ ඔය මිනිස්සු. සරා කරුණාකර ඊට බලයන්. මේ වැඩේට පන්සල දුන්නේ අපි. මේ මොන පන්සල නැට්ටේ දෙයක්ද? දෝ මොකද පන්සලේ තීරණ ගන්න? දෝ මොකද මේක මරණායකද උඹ? මේ මල්ලි මේ ඒකම පොඩ්ඩක් ඉන්නකෝ මේ වැඩේ කරගන්න එක. මේ කවුද නේ මෙයා? ඇදලා දානවා කෙලියට. මේකේ මේ අපි මේ මෙල්ලට දාලා දාන්න බෑ හරිද? යකෝ අපි මේ ගමේ මිනිස්සු. උතර මතක තියාගන්න මේ දැම්මම මේ දේශපාලන මගුල් ඔක්කොම නවත්තලා අපි ඔක්කොම මෙතනින් යන්නත් ඕනේ. ලොකු හඳුනගමු මේකට ගේන්නත් ඕනේ. සරා මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. දැනට මේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්නකෝ. ඊට පස්සේ අපි බලමු. නෑ. එහෙම පස්සවල් නෑ. පස්සට වලිගේ. හරිද? මේ දැම්මම අපි මේ දේශපාලන උදප්පු ටික ඔක්කොම අරගෙන මෙතනින් ගත්තලා යන්න ඕනේ. ලොකු හඳුනගමු මේකට ගේන්නත් ඕනේ. හරි මිත්‍රෝන්නේ ඔබ තමුන්ලාසලා ගණන් ගන්න එපා. අපි වැඩේ කරගෙන යන්. බල්ල බිරුවට කඳු පාත් වෙන්නේ නැහනේ කියන්නේ දන්නවනේ. ඒකින්ද ඒව අපිට දැනෙන්නේ නැහැ මිත්‍රවරුනි. නෑනේ. මිත්‍රවරු සීන් එකක් නෑනේ මේකේ. මේකේ මිත්‍රවරු කවුරුත් නැහැ වාගේ. මචන් නෑ පිට නෑ මේකේ. කරුණාකරලා මෙතනින් තොලොන්ජලා ඵලයක් දැම්මම නැත්තම් තව ටිකකින් කටින් නෙමෙයි කියන්නේ මේ පැත්තෙන් එවන්නේ ගල්. මේ කවුද ආලෝ මෙයා පිස්සෙද්ද ඩෝප්කාරෙද්ද? දානවා එළියට ඇදලා බලාගෙන ඉන්නේ. හරි ඔබ තමුන්ලාන්සේලා දැනගන්න අපි ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න උත්තරීතර ලෙස කටයුතු කරන මිනිස්සු. අපි ඒ වෙනුවෙන් අරගල කරනවා, උද්ඝෝෂණ කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය උත්තරීතර ලෙස සුරකිනවා. හරි අපි අර ඉස්සල්ලා කතා කරේ මතර දිදේ ප්‍රශ්නේ ගමු. අපි ඒක ගැන කතා කරගෙන යන් ඉස්සරහට.